මේකට මෙච්චරයි වරකට මෙච්චරයි මේක දැම්ම පටන් ගන්න ඕනේ නෑ එක්කෝ. ඔව් මෙච්චර ගාන කොහෙන්ද දැම්ම හොයාගන්නේ? තියෙන ටිකෙන් පටන් ගන්න ගියොත් කොතනදී හරි නවතිනවා. ඕනේ නෑ මේක හරියට මම තාම ප්ලෑන් කරලත් නෑනේ. ඒක රිස්ක් එකක් විතරයි. ඔක පටන් අරගෙන මැදින් නතර වුණොත් එහෙනම් මුකුත් කරගන්න වෙන්නේ. ඕනේ නෑ. මේක තව අවුරුදු දෙක තුනක් ගිහලා හිමීට පටන් ගන්නවා. වැජ්ජි මොකෝ වෙන්නේ? නෑ බන් දැම්ම පටන් ගන්න නෑ බන්. ඔයාගේ ජීවිතේ අවුරුදු කීපයකට නවත්තලා දැම්මා කියලා හිතන්නකෝ. ඔයාට මේ වෙලාවේදී කිසිම රිස්ක් එකක් නැහැ. ලොකුවට ඉස්සරහට යෑමකුත් නැහැ. ඔයා එකම තැන නියම වෙලාව වෙනකම් බලන් ඉන්නවා. ඔයාට ඔයාව සේෆ් කියලා හිතනව නේද? හැබැයි මම ඔයාට කිව්වොත් ජීවිතේ ලොකුම රිස්ක් එක බලන් ඉන්න එක කියලා. මොකද ඔයා ඔයාගේ ජීවිතේ එකම තැන අල්ලන් ඉන්නවා කියලා කියනකොට ඔයා දන්නෙත් නැතුව ඔයාගේ ජීවිතේ මූ වෙනවා. ගොඩක් අය ෆේල් වෙන්නේ try කරලා නෙවෙයි. එයාලා ගොඩක් වෙලාවට ෆේල් වෙන්නේ කිසිම දෙයක් try කරන්නේ නැතුව එකම තැන පල්වෙවි ඔහේ ජීවිතය ගෙවන නිසා. එයාලා හිතනවා මම තව ටිකක් earn කරාම මම මේ දේ පටන් ගන්නවා. තාම මේකට perfect time එක ඇවිල්ලා නැහැ. ඒ time එක ආවම මම මේක පටන් ගන්නවා. මං තාම මේකට ලෑස්ති නෑ. මම මේකට ලෑස්ති වුණාන් පස්සේ මම මේක පටන් ගන්නවා. මේ විදිහට හිතන එක තමයි ලොකුම පරක්කුව සහ ලොකුම ෆේල් එක. හැබැයි ජීවිතේ ඔහේ බලාගෙන ලැබෙන දෙයක් බලාගෙන ඔහේ ඉන්න මිනිස්සුන්ට කිසිම දෙයක් අලුතෙන් හම්බෙන්නේ නැහැ. අද අපි කතා කරමු ඇයි මිනිස්සු තමන්ගේ ජීවිතේ එකම තැන හෝල්ඩ් කරගෙන ඉන්නේ? මොකද්ද මේකේ තියෙන ඩේන්ජරස් ඒරියාස්? මේකෙන් මොනවද ඔයාට ඇත්තටම නැති වෙන්නේ? කොහොමද මේකෙන් නිදහස් වෙන්නේ? මෙන්න මේ concept හතර කතා කරමු. සයිකොලොජිස්ට්ලා කියනවා අපේ බ්‍රේන් එක ගොඩාක් වෙලාවට නිර්මාණය වෙලා තියෙන්නේ සර්වයිවල් එක වෙනුවෙන් මිසක් growth එක වෙනුවෙන් නෙවෙයි. අපේ සක්සස් එක වෙනුවෙන් නෙවෙයි අපේ මේ මොලේ නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ කම්ෆර්ට් ඒරියා එක ජීවත් වෙන්න, සේෆ්ටි කියන එන්වයරන්මන්ට් එක ජීවත් වෙන්න, අලුත් දෙයක් අත්හදා බලන්න බයයි. මේක නිසා ඔයාගේ මොලේ ඔයාට කියනවා ඔයා තාමත් ලෑස්ති නෑ. ඔයාට මේක කරන්න වෙලාව ඇවිල්ලා නැහැ. ඔයාට තාමත් මේකට සල්ලි මදි. ඔයා මේක පටන් ගත්තොත් ඔයා ෆේල් වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් කියනවා. හැබැයි ඇත්තටම වෙන්නේ ඔයා කිසිම වෙලාවක බලන් ඉන්නේ නැහැ. ඔයා ඔයාව ෆේල් වෙයි කියලා තියෙන බය නිසා මේ දේවල් කවදාවත් කරන්නවත් try කරන්නේ නැහැ. සයිකොලොජි වල තියෙනවා loss aversion කියලා concept එකක්. මේ concept එකේ කියන්නේ ඔයා මොනවා හරි දෙයක් achieve කරන්න තියෙන කැමැත්තට වඩා ඔයා ළඟ තියෙන දේවල් නැති වෙයි කියලා ඔයා ගොඩක් බයයි. ඒ හින්දා හොඳ ජීවිතයක් හොයන් යනවා වෙනුවට හොඳ ජීවිතයක් ළඟා කරගන්නවා වෙනුවට ඔයා කරන්නේ මේ සේෆ් කියන ජීවිතය ඇතුලේ ජීවිතය ගත කරන එක. මේ නිසා ඔයා අකමැති වුණත් එකම ජොබ් එකේ හිර වෙලා ඉන්නවා. අලුත් දෙයක් කරන්න යන්නේ නැහැ. ඔයාගේ ගෝල්ස් පරක්කු කරනවා. කිසිම ඇක්ෂන් එකක් ගන්න යන්නෙත් නැහැ. මොකද ඔයාගේ මොලේ කියනවා ඔයා ළඟ දැන් තියෙන දේවල් නැති වුණොත් ඔයා මොකද කරන්නේ කියලා. දැන් මෙන්න මේ කතන්දරය අහගන්නකෝ. ඔයා හිතන් ඉන්නවා නම් ඔයා සේෆ්ටි කියන එන්වයරන්මන්ට් එක ජීවත් වෙනවා. ඔයාගේ ෆියුචර් එක ලස්සනට ගත වෙයි කියලා. ඔයා කරගන්නෙත් ඔයාගේ ෆියුචර් එක සම්පූර්ණයෙන්ම නැති කරගන්න එක. ඕකෙන් වෙන්නේ නැහැ කිසිම වෙලාවක ඔයාව සක්සස් වෙන එක. ඔයා ෆේල් වෙන එක විතරයි ඕකෙන් වෙන්නේ. ඔයා කරන්නේ ඔයාගේ වටිනා කාලය ටිකෙන් ටික නැති කරලා දාන එක. දවසින් දවස ඔයාගේ ටයිම් එක නාස්ති කරගන්න එක. මේ දෙයින් වෙන්නේ ඔයාගේ ලස්සන ෆියුචර් එක අඳුරු ෆියුචර් එකක් බවට පත් වෙන එක. ඒ නිසා ඔයා තේරුම් ගන්න සල්ලි අපිට ඕන තරම් earn කරන්න පුළුවන්. ඕන දවසක earn කරන්න පුළුවන්. හැබැයි අපිට කාලය කියන දේ ආපහු සල්ලි දීලවත් ගන්න බෑ. මේකෙන් වෙන්නේ ඔයා හැමදාමත් පරක්කු වෙන එක මිසක් ඉස්සරහට යamak නෑ. ඔයා පරක්කු වෙවි ඔහේ බලන් ඉන්නකොට අනිත් මිනිස්සු ඉස්සරහට යනවා. මේකෙන් වෙන අනිත් එෆෙක්ට් එක තමයි ඔයා ඔයාගේ පවුලේ රෙස්පොන්සිබිලිටීස් මග හරිනවා. මේක ගොඩක් දෙනෙක් කරන දෙයක්. ඔයා බිල්ඩ් වෙන්නේ නැහැ කියන්නේ ඔයාගේ පවුලේ අය ඔයා නිසා නිහඬව දුක් විඳිනවා කියන එක. ඔයාට එයාලට හොඳ ජීවිතයක් දෙන්නත් බෑ. ඔයාට එයාලට ලස්සන අනාගතයක් උදා කරලා දෙන්නත් බෑ. ඔයා කරන්නේ ඔහේ ඔයාගේ ජීවිතය ගෙවලා දාන එක විතරයි. ඔයාගේ අම්මලා තාත්තලා ඉක්මනට වයසට යනවා. ඔයාගේ දරුවෝ ඉක්මනට වැඩිමල් වෙනවා. ඇයි ඔයාට මේ දේවල් තේරෙන්නේ නැත්තේ? එක දවසක ඔයාටම හිතෙයි මගේ ඇඟ විතරයිනේ තිබිලා තියෙන්නේ කිසිම පැත්තකින් මං ග්‍රෝ වෙලා නැහැනේ කියලා. මෙහෙම දුකක් ඔයාගේ ජීවිතේට එකතු කරගන්න ඕනද?
ඊළඟ එක තමයි ඔයා ඔයාගේ ෆියුචර් එක නැති කරගන්නවා. ඔයාගේ ෆියුචර් එක බිල්ඩ් වෙන්නේ අද ඔයා කරන දේවල් එක්ක. ඔයා අවුරුදු 5ක් පරක්කු කරොත් ඔයාගේ අවුරුදු 5 විතරක් නෙවෙයි නැති වෙන්නේ. ඔයාලට ගන්න පුළුවන් එක්ස්පීරියන්ස්, ඔපචුනිටිස්, කොන්ෆිඩන්ස් එක, ඔයාගේ ස්කිල්ස් මේ හැමදේම ටිකෙන් ටික නැති වෙලා යනවා. ඊළඟ දේ තමයි ඔයා මෙහෙම හිටියොත් ඔයා සොසයිටි එකට කිසිම දෙයක් දෙන්නේ නැහැ. හැම මිනිස්සෙක්ටම වැලියු එකක් තියෙනවා. ඔයාට තියෙනවා අයිඩියාස්, ඔයාගේ පොටෙන්ටියල් එකක්, ඔයාගේ ස්කිල්ස්. හැබැයි ඔයා වේටින් ලිස්ට් එකේ හිටියොත් ඔයා මේ සොසයිටි එකට කිසිම දෙයක් දෙන්නේ නැහැ. මේ ලෝකෙට ඕන වැඩ කරන මිනිස්සු මිසක් බලන් ඉන්න මිනිස්සු නෙවෙයි. මගේ යාළුවෙක් ඉන්නවා අශේන් කියලා. මෙයා YouTube කරන්න පටන් ගත්තේ මට මතක විදිහට 2019 විතර. මේ වෙද්දී එයාගේ ජීවිතේ achievement කියන දේවල් වල උපරිමයටම ගිහිල්ලා ඉන්නවා. මේක එයාගේ ලක් එකවත් ටැලන්ට් එකවත් නෙවෙයි. මෙයා ඒක පරක්කු කරේ නැහැ. එයාට පුළුවන් උපරිමයෙන් එයා මේ YouTube කියන දේ කරගෙන ගියා. කරන් යනවත් එක්ක මෙයාට හරි පාත් එක කොහොමද හරියට කරන් යන්නේ කියලා තේරුණා. මේ දේවල් එක්ක මෙයා මෙයාගේ ෆියුචර් එක බිල්ඩ් කරගත්තා. මේ නිසා තමයි කියන්නේ පරක්කු කර කර ඔහේ ඉන්නවට වඩා ඇක්ෂන් එකක් ගන්න එක ගොඩක් බලවත් කියලා. 5 second rule එකේදී මෙල් රොබින් කියනවා ඔයා දෙයක් කරන්නේ නැතුව පස්සට ගියොත් ඔයාගේ මොළය ඔයාව නවත්තනවලු. ඒ හින්දා බය කියන දේ පාලනය කරන්න කලින් ඔයා තප්පර 5ක් ඇතුළත ක්‍රියාත්මක වෙන්න ඕන. ඔයාට කරන්න ඕනි මොකද්ද? ඒක දැම්ම පටන් ගන්න. මොකද ඔයාට ඔයා සම්පූර්ණ රෙඩි කියලා දැනෙන්නේ නැහැ කවදාවත්. 100% රෙඩි කියලා දැනලා ජීවිතේ කිසිම දෙයක් පටන් ගත්ත කිසිම මිනිස්සෙක් නැහැ. 140කින් විතර පටන් ගන්න. ඒ හොඳට නැති. ඊළඟට දවසින් දවස පොඩි ඇක්ෂන් ගන්න. ඔයා එකපාර ලොකු ඇක්ෂන් එකක් අරගෙන ලොකු ස්ටෙප් එකක් තියන්න බලන් ඉන්න එපා. දවසට චූටි ඇක්ෂන් එකක් ගන්න, චූටි අචීව්මන්ට් එකක් කරන්න. මේ විදිහට ඔයා පොඩියට කරන් යන්නකෝ. ඔයාට ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඊළඟට uncomfortable කියලා දැනෙන දේවල් පිළිගන්න. ඔයාට grow වෙන්න අමාරුයි කියලා දැනෙයි. අන්න ඒ දේවල් තමයි ඔයා කොහොම හරි කරන්නත් try කරන්න ඕන. මොකද ඒක තමයි ඔයා දියුණු වෙනවා කියන දේ මූලික අඩිතාලම වෙන්නේ. ඊළඟට ඔයා හිතන්න ඔයාගේ ෆැමිලි එකේ ෆියුචර් එක ගැන. ඔයා හිතන්න අවුරුදු 5ක් මෙහෙම හිටියොත් මගේ ෆැමිලි එකට මොකක් වෙයිද කියලා. ඒක ඔයාට නැගිටින්න ලොකු රීසන් එකක් වෙයි. ඊළඟට ඔයා ඉක්මනට වැඩ කරන්න ඕවර් තින්ක් කරන්න යන්න එපා. මොකද ඔයා පරක්කු කරන්න වෙන්නේ ඩිලේ වෙන එක විතරයි. කිසිම වෙලාවක ඔයා පටන් ගන්නෙ නැහැ. ඔයා හිතන්නේ ඔයාගේ ජීවිතේ හෝල්ඩ් කරගෙන ඉන්නවා කියලා. හැබැයි ඔයාගේ ජීවිතේ ඔයා වෙනුවෙන් බලන් ඉන්නේ නැහැ. ඒක ඔටෝ ගලාගෙන යනවා. ඔයාගේ පවුල වැඩෙනවා, ඔයාගේ ෆියුචර් එක හැඩ ගැහෙනවා, ඔයාගේ ටයිම් එක යනවා. ඔයා බලන් හිටියොත් කිසිම දෙයක් කරගන්න වෙන්නේ නැහැ. ඔයා බලන් ඉන්නවද නැත්නම් ඔයාගේ ජීවිතේ පටන් ගන්නවද? ඔයා දවසක කියයි මම ඒක පස්සේ කරන්නම් කියන එක වෙනුවට අනේ ඒක මං කලින් කරා නම් කියලා. මෙහෙම කියන්න ඉඩ තියාගන්න එපා. අද තීරණයක් අරගෙන අද පටන් ගන්න ඔයාට ඔයාගේ ෆියුචර් එක අනිවාර්යෙන්ම හදාගන්න පුළුවන්. පරක්කු කරන්න එපා. පරක්කු කරන එකෙන් වෙන්නේ ඔයාගේ ජීවිතේ කඩන් වැටෙන එක විතරයි. ඉතින් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකෙන් ගත්ත මොනවා හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම ගිහින් එන්නම්. මම සංජීව පිරත්නායක. අලුත් මේ වගේම පර්සනල් ඩෙවලොප්මන්ට් වීඩියෝ එකකින් මම එන්නම්. ඔයාලට ජය වේවා.